ආයුබෝවන් ළමයි. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය තුලදී අපිට හදාරන්නට ඉගෙන ගන්නට හම්බෙන ඉතාමත් වැදගත් සහ විෂය නිර්දේශය තුල තියෙන ඉතාමත් රසවත් පාඩමක් මේක. ජපන් නාට්‍ය කලාව. ජපන් නාට්‍ය කලාවට සම්බන්ධ කොටසක්. අපි අද කතා කරන්නේ නෝ නාට්‍ය කලාව. නෝ නාට්‍ය කලාව. මේ නාට්‍ය කලාව නෝනාට්‍ය කලාව අපිට නෝනාට්‍ය කලාව විතරක් නෙමෙයි ඇත්තටම ජපන් නාට්‍ය කලාව සමස්ත ජපන් නාට්‍ය කලාවම ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව එක්ක නෑදෑකමක් තියෙනවා. ඒ කියන්නේ මම නෝනාට්‍ය කලාව ගැන පාඩමකට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් අපේ රටේ නාට්‍ය කලාවට මේ නෝනාට්‍ය කලාව හෝ වේවා ජපානයේ කබුකි නාට්‍ය කලාව බුන්රකු මේ සමස්ත ජපන් නාට්‍ය කලාවම අපේ රටේ නාට්‍ය කලාවට නෑදෑකම් කියන්නේ කොහොමද සහ ඒ තියෙන සම්බන්ධය කියලා අපි පාඩමට යමු. පාඩම තමයි නෝනාට්‍ය කලාව. මම නෝනාට්‍ය කලාව පාඩමට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් ඒ නෑදෑකම පිළිබඳව පුංචි හැඳින්වීමක් කියන්න. අපේ රටේ නාට්‍ය කලාව 1956 දී අපේ රටේ නාට්‍ය කලාවට පුනර්ජීවනයක්, නැවත පිබිදීමක් නැත්නම් අපිට කියන්න පුළුවන් පරිවර්තනීය මොහොතක් තියෙනවා ලංකාවේ නාට්‍ය කලාවේ 1956. 1956 කිව්ව ගමන් අපි දන්නවා 1956 සුවිශේෂී වෙන්නේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් මනමේ 나ටකේ නිර්මාණය කරනවා. අපේ රටේ හරියම්මන් නාට්‍ය කලාවක්, ස්ථාවර නාට්‍ය කලාවක් තිබෙන්නේ නැති යුගයක මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් 1956 දී මනමේ නාට්‍ය නිර්මාණය කළ අපේ රටේ ස්ථාවර නාට්‍ය කලාවකට පදනම සකස් කරනවා. ඒ කියන්නේ අපේ රටේ තිබ්බා කාටරි කියන්න පුළුවන් ගැමි නාටක, සොකරි කෝලම්, නාටකම්, නෝවෘත්ති, පාස්කු, ටීටර්, මිනර්වා ආදී විශ්වවිද්‍යාල නාට්‍ය මේ වගේ නාට්‍ය කලාවන් ගණනාවක් අපේ රටේ තිබ්බ කියලා තර්කයක් ගොඩනගන්නට පුළුවන්. නමුත් ඒ වුණාට අපේ රටේ තිබ්බේ නාට්‍ය කලාවන් දේශීයත්වයට ගැලපෙන ආකාරයට નિયમિત දේශීය නාට්‍ය කලාවක් යයි කිව නොහැකි නාට්‍ය කලාවන් තමයි අපේ රටේ තිබුණේ. එතකොට අර හරිහමන් නාට්‍ය කලාව නිර්මාණය වෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් 1956 සිද්ධ කරපු පරිවර්තනයත් සමග. අපි දන්නවා අපේ රටේ ගැමි නාටක තිබ්බ, සොකරි, කෝලම්, නාඩගම් මේ වගේ ගැමි නාටක තිබ්බා. ඒත් සොකරි කෝලම් අපි ගත්තාම ඇත්තටම ඒකේ අර නිශ්චිත කතාවක් නැහැ. නිශ්චිත වෙලාවක් නැහැ. රංග මඩලක් නැහැ, වේදිකාවක් නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන මේක අපි අර ශාස්ත්‍රීයකත්වය, විනෝදාස්වාදය, සෞභාග්‍ය මේ වගේ විවිධ අරමුණු මූලික කොටගෙන පැවැත්වුවත් අර નિયમિત මේක රසවින්දනය සඳහා වූ නාට්‍ය කලාවක් විදිහට අපිට ගන්න බෑ. අපි කෝලම් නාට්‍ය ගන්නවා. කෝලම් නාට්‍යයත් යම්කිසි රසයක් අපිට ලබා දුන්නත් මේක රැය එළි වෙනකන් රඟ දක්වනවා, දවස් ගාණක් කරන මේ වගේ යම් යම් ගැටලු ඒවත් තිබ්බා. හරියම නාට්‍ය කලාවක් නෙමෙයි. අපේ නෝ ටීටර් මිනර්වා කියන එක දේශීයත්වයක් නෑ ඇත්තට මෙතන. අපි පාස්කු නාට්‍යයට ගියාම පාස්කු නාට්‍ය වෙලත් එච්චර හරියම නාට්‍ය කලාවක් වෙන්නේ නෑ. නාටකම් ගත්තත් එහෙමයි, නෝර්ති ගත්තත් එහෙමයි. ඉන්දියාවෙන් ආපු අර බලිවාලා කියන සංගීත කණ්ඩායම, බලිවාලා සංගීතඥයා ප්‍රමුඛ පර්සි නාට්‍ය කණ්ඩායම එනවා. ඔවුන්ගෙන් පැවතාපු නාට්‍ය කලාවක් මෙහි නිර්මාණය වෙන නූර්ති. ඉතින් ඒ වගේ අපේ රටේ හරිහමන් නාට්‍ය කලාවක් තිබුණේ නැහැ. මේ කාලවකව අනුව යද්දී මහාචාර්ය සරච්චන්ද්‍රයන් අපේ රටේ තිබ්බ ගැමි නාටක පිළිබඳව ශාන්ති කර්ම මේ වගේ ගැමි නාටක පිළිබඳව ශාන්ති කර්ම, පුද පූජා, බෞද්ධ පූජා කර්ම මේ නාට්‍යමය ලක්ෂණ සහිත සියලුම අංගයන් අලලා පරීක්ෂණාත්මක ග්‍රන්ථයක් රචනා කරනවා. අපිට MCQ වලට එහෙම අහනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ලංකාවේ ගැමි නාටක ශාන්ති කර්ම අලලා පරීක්ෂණාත්මක ග්‍රන්ථයක් රචනා කරනවා. මේ පරීක්ෂණාත්මක ග්‍රන්ථයට අපි කියනවා සිංහල ගැමි නාටකය. සිංහල ගැමි නාටකය. කවුද ලියන්නේ? මහාචාර්ය සරච්චන්ද්‍රයන්. සිංහල ගැමි නාටකය. සිංහල ගැමි නාටකය කියන ඒ පරීක්ෂණාත්මක ග්‍රන්ථය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ අතින් නිර්මාණය කරනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් මේ සිංහල ගැමි නාටක කෘතිය පරීක්ෂණාත්මක ග්‍රන්ථය නිර්මාණය කිරීමත් සමග එතුමාට ශිෂ්‍යත්වයක් ලැබෙනවා රටවල් ගණනාවකට ගිහිල්ලා. රටවල් ගණනාවකට ගිහිලේ ඒ රටවල් වල තියෙන නාට්‍ය කලාව, සාහිත්‍ය අධ්‍යයනය කරන්නට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ හම්බෙච්ච මේ ගමන් මගේක් නවාතැන්පලක් තමයි ජපානය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් මේ ජපානයට ගිය අවස්ථාවේදී තමන්ට අසන්නට, දකින්නට, රස විඳින්නට අවස්ථාව හම්බ වෙනවා නෝ කබුකි කියන නාට්‍ය කලාව. ඒ පවණක් නෙමෙයි
රෂෝමාන් චිත්‍රපටය වැනි ජපාන සිනමාව ඔහුට ජපානයේ තියෙන සිනමාව තුළ විශිෂ්ට සිනමා කෘති පවා ඔහුට රස විඳින්නට අවස්ථාව ලැබෙනවා. මේ විල වේදිකා පැත්ත, ප්‍රාසංගික පැත්ත, නාට්‍ය කලාව සහ කබුකි නාට්‍ය කලාව එතුමාට අධ්‍යයනය කරන්නට අවස්ථාව ලැබෙනවා. එතන මේ නෝකබුකි කියන නාට්‍ය කලාවන් දෙකම මම ඉස්සෙල්ලා මේ පාඩම පටන් ගද්දි මේ කිව්වා අපේ නෑදෑය වෙනවා. කොහොමද නෑය උනේ? මේ විදිහට මහාචාර්ය සරච්චන්ද්‍රයන් මේ නෝකබුකි නාට්‍ය බලලා මේවායේ තියෙන ආభాෂය අරගෙන අපේ රටේ 1956 කරපු පරිවර්තනයට මේ වගේ ආభాෂය ලබා ගත්තා. ඒ කියන්නේ චුල්ල ධනුද්දර ජාතකයේ මූලාශ්‍ර කරගෙන මහාචාර්ය සරච්චන්ද්‍රයන් අපේ රටේ 1956 දී නිර්මාණය කරන නිෂ්පාදනය කරනවා මනමේ නාටකය. මේ මනමේ නාටකේ නිර්මාණය කරන්නට මේ ජපන් නාට්‍යවල නෝ නාට්‍ය කලාව, කබුකි නාට්‍ය කලාව මේ නාට්‍ය කලාවන්හි ආభాෂය ලබා ගන්නවා. මේවායේ රංගපාන ආකාරයේ ශෛලිගත නාට්‍ය ධර්මී රංග ශෛලිය මේ නාට්‍ය කලාවන් තුල තියෙනවා නාට්‍ය ධර්මී මේකප් ඩිසයින් එක අංග රචනා ක්‍රමයක්. මේ අංග රචනා ක්‍රමය භාවිතා කරනවා. මේ නාට්‍ය කලාව තුන තියෙන ගමන් රටා, වේදිකා පසුතල සකස් කරන ආකාරය මේ ආදී වේදිකා සැලසුම් ක්‍රම මේ ආදී ක්‍රම ගණනාවක් මේ නෝකබුකි නාට්‍ය කලාවලින් මහාචාර්ය සරච්චන්ද්‍රයන් උකහාගෙන අපේ රටේ 1956 දී මනමේ නාට්‍ය නිර්මාණය කරනවා. ඕක තමයි දැන් මම පාඩමට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් මේ නෝ නාට්‍ය කියන නාට්‍ය කලාව පිළිබඳව කියා දෙන්නට කලින් මේ නෝ නාට්‍ය අපේ නෑදෑයෝ උනේ කොහොමද කියන කාරණාව තමයි මම කිව්වේ. ඒ නෝ නාට්‍ය මේ විදිහට මේ නෝ නාට්‍ය වල ආభాෂය මහාචාර්ය සරච්චන්ද්‍රයන් අරගෙන අපේ රටේ නාට්‍ය නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කිරීම තමයි අපි මේ නෝ නාට්‍ය කලාව හා නෑකම් කියන්නේ. දැන් මේ නෝ නාට්‍ය කලාව කියන්නේ මොකක්ද? නෝ නාට්‍ය කලාව මොන වගේ නාට්‍ය කලාවද කියන කාරණාව අපි සම්පූර්ණ පාඩම නෙමෙයි පාඩමෙන් කොටසක් මේ කෙටි වීඩියෝවෙන් සාකච්ඡා කරමු. නෝ නාට්‍ය කලාව. නෝ ජපානයේ තියෙන මේ නාට්‍ය කලාවන් ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් අපිට නාට්‍ය කලා කිහිපයක් හඳුනා ගන්න පුළුවන් ජපානයේ. එකක් නෝ නාට්‍ය, අනික කබුකි. නෝ නාට්‍ය, කබුකි, ඊට පස්සේ එනවා කියෝගන්. තව නාට්‍ය කලාවක් තියෙනවා බුන් රකු. ප්‍රධාන නාට්‍ය කලාවන් හතරක් අපිට හම්බ වෙනවා. නෝ, කබුකි, කියෝගන්, බුන් රකු. මෙතනදී පුතේ නෝ නාට්‍ය කියලා කියන්නේ අතිශය සංකීර්ණත්වයෙන් යුක්ත මනුෂ්‍ය ජීවිතය පිළිබඳව කතා කරන නාට්‍ය කලාවක් තමයි නෝ නාට්‍ය. කබුකි නාට්‍ය කියන්නේ නර්තනය වැඩිම නර්තනය ප්‍රමුඛ කොටගත්ත නාට්‍ය කලාවක් කබුකි නාට්‍ය කලාව. කියෝගන් කියලා කියන්නේ ප්‍රහසන නාට්‍ය. අපි කියන කොමඩි නාට්‍ය කලාවක් තමයි කියෝගන්. බුන්රකු කියලා කියන්නේ ජපානයේ තිබු රූකඩ නාට්‍ය කලාවක් තමයි බුන්රකු. මෙන්න මේ නාට්‍ය කලාවන් කිහිපය. මේ නාට්‍ය කලාවන් අපිට දීර්ඝ වශයෙන් අපිට ජපන් නාට්‍ය කලාව කියන සමස්ත පාඩම ගත්තාම පාඩමේ කොටසක් නේ නෝ නාට්‍ය කලාව. ජපන් නාට්‍ය මේ සමස්තයටම අපි කියන්නේ පොදුවේ ජපන් නාට්‍ය කලාවනේ. මෙතනදී අපිට දීර්ඝ පාඩම් දෙක තමයි නෝ සහ කබුකි. මෙය කෙටි විග්‍රහයක් තමයි අපේ විෂය නිර්දේශය තුල තියෙන්නේ. කියෝගන් සහ බුන්රකු. මේ දෙක තමයි දීර්ඝ වශයෙන් අපි සාකච්ඡාවට භාජනය කරන පාඩම් දෙක. නෝ සහ කබුකි. ඉතින් අපි ඒකේ නෝ කොටස තමයි දැන් කතා කරන්නේ. අපි ඕනම වචනයක් ගත්තාම හිතන්න මේ නෝ කියන වචනය ගත්තාම මේ වචනයට වචනාර්ථයක් තියෙනවා. වචනයට අර්ථයක් තියෙනවා. නෝ කියන වචනේ අර්ථය ඇවිල්ලා කුසලතාවය. නැත්නම් අපි කියන කුසලතාවය, හැකියාව, කුසලතා ප්‍රදර්ශනය. මේ ආදී වචනාර්ථයක් තමයි මේ නෝ කියන වචනයෙන් ඉදිරිපත් කරන කුසලතාවය. කුසලතා ප්‍රදර්ශනය කියලාත් කියනවා. දැන් මේ පොඩි පොයින්ට් තමයි මේ MCQ වලට. කුසලතාවය. නෝ යන්නේ අදහස් කරන්නේ කුසලතාවය. නෝ කියන වචනේ අර්ථය.
සමස්ත නෝනාට්‍ය කලාව පිළිබඳව මම පුංචි හැඳින්වීමක් වාක්‍යයකින් හැඳින්වීමක් දුන්නොත් මෙහෙම කියන්න පුළුවන්. නෝනාට්‍ය වූ කලී වඩාත් ශෛලිගත වූත් වෙස්මුහුණු භාවිතයෙන් යුතු ගීත හා නැටුම් දර්ශන අඩංගු නාට්‍ය විශේෂයකි. මම ඒක මෙතන ලියන්නම්. ඔයාලා ලියා ගන්න පුළුවන්. නෝ වූ කලී වඩාත් ශෛලිගත වූත් වෙස්මුහුණු භාවිතයෙන් යුතු ඊළඟ කාරණේ වැදගත් ගීත හා නැටුම් දර්ශන අඩංගු නාට්‍ය විශේෂයකි මොකද්ද නෝනාට්‍ය වූ කලී වඩාත් ශෛලිගත වූත් වෙස්මුහුණු භාවිතයෙන් යුතු ගීත හා නැටුම් දර්ශන අඩංගු නාට්‍ය විශේෂයකි. දැන් මෙතනදී විශේෂිතම කාරණේ දැන් මේ නෝනාට්‍ය කියන්නේ මොකක්ද කියන සමස්ත වාක්‍යයෙන්ම කියන්නේ නෝනාට්‍ය කියන්නේ මොකක්ද? නෝනාට්‍ය පිළිබඳ හැඳින්වීමක්නේ. නෝ කලිය වඩාත් ශෛලිගත වූ. අපි දන්නවා අපේ රටේ දැන් මේක අපිට අවබෝධ කරගන්න ලේසි පුතේ. මොකද අපේ රටේ තියෙන මනමේ සිංහ බාහුව කියන නාට්‍යකාරට මම කිව්වා මේ නාට්‍යෙන් ආభాෂය ලබා ගත්තා. අපේ රටේ නාට්‍ය කලාව ගොඩනගෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් එකතකින් නාට්‍ය කලාව නාට්‍ය ධර්ම නැත්නම් ශෛලිගත නාට්‍ය කලාව ගොඩනගනවා. මනමේ සිංහ බාහුව ප්‍රේමතෝ ජායති සෝකෝ කදාවල්ලු මෙහෙම වෙස්සාන්තර ගීත නාටක එහෙම වෙනම නාට්‍ය ධර්මී ශෛලියක් අපේ රටේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගොඩනගනවා. සුගතපාල සිල්වා මහතා වෙනම ලෝක ධර්මී සම්ප්‍රදායක් අපේ රටේ නාට්‍ය කලාව ගොඩනගනවා. සම්ප්‍රදායන් දෙකක් යනවා ගුරුකුල දෙකකින් වගේ සම්ප්‍රදායන් දෙකක් අපේ රටේ ගොඩනගෙනවා. එතකොට නාට්‍ය ධර්මී සම්ප්‍රදාය කියලා මම කිව්වේ මනමේ සිංහ බාහුව. තව නාට්‍ය තියෙනවා. ඒ නාට්‍ය ධර්මී සම්ප්‍රදාය ආරම්භයනේ මනමේ කියන්නේ. හරිද? ඒතර ඒ මනමේ නාට්‍යයට ආభాෂය ලබා ගත්ත කිව්ව මේ නෝනාට්‍ය. මේ නෝනාට්‍යත් පුතේ ඇවිල්ලා අතිශය ශෛලිගතයි. වඩාත් ශෛලිගතයි. මේ නෝනාට්‍යවලදී භාවිතා කරන භාෂාව ඉතාමත් ශෛලිගතයි. නෝනාට්‍යවල අංග චලන ඉතාමත්ම සෙමින්. ඒ කියන්නේ ඉතාමත්ම වඩාත් මේක මේ ශෛලිගතයි. අපි දැන් අපිට මනමේ සිංහ බාහුව වගේ ගන්න පුළුවන් ඊතරම් ශෛලිගත සාමාන්‍යයෙන් අංග චලන ස්වභාවිකත්වය ඉක්මවා ගිහලා තියෙනවා. නමුත් ඊටත් වඩා ඉක්මවා ගිය ස්වරූපයක් මේ නෝනාට්‍ය කලාවේදී තියෙනවා. උදාහරණයක් ඇවිදීම දැන් අපි මනමේ සිංහ බාහුව ගත්තත් මද්දල් පදවලට Tamanගේ පාද රටා තීතිය ඇවිදිනවා. නමුත් නෝනාට්‍යවලදී එහෙම නෙමෙයි. ඊටමත් ශෛලිගත ස්වරූපේ පිළිබිඹු කරන මේ නෝනාට්‍යවලදී. ඒ තරම් ස්ලෝ යාලගේ චලන වඩාත් ශෛලිගතයි. භාෂාව ගත්තාම මේ කාව්‍යාත්මක භාෂාව ගීත කවි තමත් බහුල විදිහට තියෙනවා. සාමාන්‍ය සංවාද පවා ඊටමත් ශෛලිගතයි. කාව්‍යාත්මකයි. එතකොට ඒ කාරණේ අපිට තේන වඩාත් ශෛලිගතයි. මේ ශෛලිගත ස්වරූපේ නිර්මාණය වෙන්නේ භාෂාවෙන් සංවාද වලින් අංග චලනයන්ගෙන් පමණක් නෙමෙයි. අපි දන්නවා ශෛලිගත නාට්‍ය ධර්මී වෙන්නේ අංග චලනයන්ගෙන්ම විතරක් නෙමෙයි. මේ නාට්‍ය තුල ගීත බහුල ලෙස අන්තර්ගත වෙනවා. නැටුම් දර්ශන අංග වෙනවා. නර්තන අංග තියෙනවා මේ නාට්‍ය කලාව තුලදී. ගීත තියෙනවා, නර්තන අංග තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ නාට්‍ය කලාවේ වෙස්මුහුණු භාවිතා කරන පුතේ. වෙස්මුහුණු භාවිතා කරනවා. නාට්‍ය කලාව තුල වෙස්මුහුණු භාවිතා කරනවා. ඒ චරිතවලට අදාළ වෙස්මුහුණු තියෙනවා. ඒතර වෙස්මුහුණු භාවිතය කියන්නේ අපේ සැබෑ ජීවිතයේ භාවිතයක් නෙමෙයිනේ. වෙස්මුහුණු අපි සැබෑ ජීවිතේ භාවිතා කරන්නේ නැහැ. එතකොට මේ වෙස්මුහුණු භාවිතා කිරීම පවා නාට්‍ය ධර්මී ලක්ෂණය. වෙස්මුහුණු භාවිතයෙන් යුතු ගීත හා නැටුම් දර්ශන අඩංගු නාට්‍ය විශේෂයක්. ගීත නැටුම් අඩංගු මේ නාට්‍ය විශේෂය අතිශය ශෛලිගතයි. මේ නාට්‍ය කලාව මොකක්ද ඇවිල්ලා? නෝනාට්‍ය කලාව. ඒක තමයි නෝනාට්‍ය කලාවේ තියෙන සුවිශේෂී භාවය. එතකොට මේ නෝනාට්‍ය කලාවේ ප්‍රභවය සහ විකාශනය පිළිබඳව අපි ඊළඟට කතා කරමු. දැන් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති
නෝනාට්‍ය කලාව කියන්නේ මොකක්ද කියන දේ සරල අදහසක් අවබෝධ වෙන්න ඇති. නෝනාට්‍ය කියලා කියන්නේ මොකක්ද? නෝනාට්‍ය අපේ නැහැදෑයෝ කිව්වා. අපි නෝනාට්‍යෙන් ආభాෂය ගත්ත හැටි කිව්වා. සහ නෝනාට්‍ය කියන්නේ මොකක්ද කියන කාරණාව පැහැදිලි කරා. මම හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් මම කියන්නම් මේ නෝනාට්‍ය කලාවේ ප්‍රභවය. මේ නෝනාට්‍ය කොහොමද ආරම්භ වුනේ කියන කාරණාව. අපේ රටේ තියෙනවා ගැමි නැටුම්. ලංකාවේ තියෙන ගැමි නැටුම් ගත්තාම ලී කෙලි, පතුරු, සවරන්, චාමර, කුළු, කලගෙඩිය වගේ ගැමි නර්තන කලාවක් තියෙනවා අපේ රටේ. දේශීයත්වය සල්ලන ආකාරයට ගොඩනගාගත්ත ගැමි නැටුම් කලාවක් තියෙනවා. ඒ වගේ ජපානයේ තියෙනවා ගැමි නර්තන, ගැමි නැටුම්. මෙන්න මේ ගැමි නැටුම් ආශ්‍රිතයෙන් තමයි මේ ගැමි නැටුම් වල ආభాෂයෙන් තමයි ජපානයේ නෝනාට්‍ය කලාවක් නිර්මාණය වන්නේ. ඒ විදිහට ජපානයේ තියෙනවා පුතේ ගැමි නැටුම් වර්ග. මම ගැමි නැටුම් ටික ලියා ගන්නම්. ඔයාලට පුළුවන් මේක නෝට් එකක් හදාගන්න. කගුරා, ගිගකු, බුගකු, දෙන්ගකු, සරගකු. කගුරා, ගිගකු, බුගකු, දෙන්ගකු, සරගකු. මේ සරගකු කියන ගැමි නර්තනයට පුතේ අපි සංගකු කියලාත් කියනවා. මේ ගැමි නැටුම් කිහිපයක් අපේ රටේ ලී කෙලි, චාමර මේ වගේ නැටුම් වගේ තමයි ජපානයේ මේ තියෙන ගැමි නැටුම් වර්ග කගුරා, ගිගකු, බුගකු, දෙන්ගකු, සරගකු. සරගකු එකට කියන තවත් වචනයක් තමයි පුතේ සංගකු. දැන් මම කියන්නම් මේ ගැමි නැටුම් ආශ්‍රිතයෙන් කොහොමද මේ නෝනාට්‍ය කලාව නිර්මාණය වුනේ? මේ ගැමි නැටුම් ආශ්‍රිතයෙන් කොහොමද නෝනාට්‍ය කලාව නිර්මාණය වුනේ? ඒ කාරණාව මම මෙහෙම කියන්නම්. ජපානයේ හිටිය පුතේ සරගකු නැත්නම් සංගකු නර්තන ශිල්පියෙක්. මොහුගේ නම කන් අමි කියොත්සුගු. කන් අමි කියොත්සුගෝ. කියොත්සුගු කියලාත් කියනවා, කියොත්සුගෝ කියලාත් කියනවා. කන් අමි කියොත්සුගෝ. මොහු ඇවිල්ලා සරගකු නර්තන ශිල්පියෙක්. සරගකු නර්තන ශිල්පියෙක්. මේ සරගකු නර්තන ශිල්පියා කාලයක් තිස්සේ මේ සරගකු නර්තනයේ යෙදෙද්දී මොහු මේ සරගකු නර්තනයට කෙමෙන් නාට්‍යමය ලක්ෂණ අන්තර්ගත කරනවා. නාට්‍යමය ලක්ෂණ ගේනවා මේ සරගකු නර්තනයට. උදාහරණයක් මම මේ හා සමාන සිදුවීමක් කියන අපි දන්නවා ලෝකේ නාට්‍ය කලාවේ නිජබිම කියලා අපි කියන්නේ ග්‍රීසිය. ග්‍රීසියේ මොකක්ද උනේ නාට්‍ය කලාව කොහොමද නිර්මාණය වුනේ? දියෝනිසස් දෙවියන්ට පුද පූජාවක් විදිහට තමන් මිදි අස්වනු නෙලා ගත්තාම ඒ මිදි වලින් වයින් හදලා වයින් පූජා කරනවා. ඒ වයින් පානය කරලා මොවුන් දිතරම්බස් ගායනා ඉදිරිපත් කරමින් ගමන් කරනවා. ඒ වයින් එක බිව්වහම මෙයාලට අපි කියන්නේ මත් වෙනවා. මත් වුණාට පස්සේ මොවුන් හිතන තමන්ට දෙවියන් ආරූඪ වෙනවා කියනවා. එතකොට මොවුන් හැමතැනම මේ දිතරම්බ ගායනා ඉදිරිපත් කර යද්දී එක නළුවෙක් අපි කියන ලෝකේ පළවෙනි නළුවා තෙස්පීස් කියන පුද්ගලයා උස් ස්ථානයකට ගිහිල්ලා කියනවා මම තමයි දියෝනීසස්, මම තමයි ඩයෝනීසස්. ඒක තමයි ලෝක නාට්‍ය කලාවේ ප්‍රභවය ලැබූ අවස්ථාව. එතකොට එතනදී අර දිතරම්බස් ගායනාවලට නාට්‍යමය ලක්ෂණයක් එකතු කරා. තෙස්පීස් නාට්‍යමය ලක්ෂණ එකතු කරා. එතකොට නාට්‍ය කලාව නිර්මාණය වුණා. ඒහා සමාන සිදුවීමක් වුණේ මොකද්ද පුතේ? සරගකු නර්තන ශිල්පියෙක් වෙන කන්නමි කියොත්සුගෝ සරගකු නැත්නම් සංගකු නර්තනයට නාට්‍යමය ලක්ෂණ එකතු කරා. මේක හඳුන්වන්න ගත්තා සරගකුණෝ කියලා හඳුන්වන්න ගත්ත මේ නාට්‍යමය ලක්ෂණ සහිත සරගකු නර්තනය සරගකුණෝ කියලා හඳුන්වන්න ගත්ත පුතේ. කෙමෙන් නාමාවලිය විකාශනය වීම සමග සරගකු කෑල්ල හැලිලා නෝනාට්‍ය කලාව බවට මේක පත් වුණා. නෝනාට්‍ය කලාවේ ආරම්භකයා කිව්වොත් එහෙම නෝනාට්‍ය ආරම්භකයා පුතේ ඇවිල්ලා කන්නමි කියොත්සුගෝ. මම මෙතන ලියන පැහැදිලි වෙන්න. කන්නමි කියොත්සුගෝ. පුතේ මේ කන්නමි කියොත්සුගෝගේ පුතා තමයි ෂයාමි මොතොකියෝ. ෂයාමි මොතොකියෝ.
කන්නම කියොත්සුගේ පුතා. දැන් මම ජපාන මම හිතනවා ඔයාලා මේ ටික ලියා ගන්නදී කගුරා ගිගකු බුගකු දෙන්ගකු සරගකු මම මේ ටික මකනවා. දැන් පුතේ කන්නම කියොත්සුගෝ තමයි නෝනාට්‍ය කලාව ආරම්භ කළේ. නෝනාට්‍ය කලාව ආරම්භ කළේ. නෝනාට්‍ය කලාවේ ආරම්භකයා. හරිද? මම ඉස්සරහ ලියන්න නෝනාට්‍ය කලාවේ ආරම්භකයා. ආරම්භකයා. නෝනාට්‍ය කලාව පුතේ වර්ධනය කරන්නේ, දියුණු කරන්නේ, පවත්වාගෙන යන්නට කටයුතු කරන්නේ, ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කරන්නේ කවුද? උදෙක්ම නෝනාට්‍ය කලාව වර්ධනය කරන්න කියලා මතක තියාගන්න. වර්ධනය කරන්නේ මේ කන්නමි කියොත්සුගේ පුතා ෂයාමි මොතොකියෝ. ෂයාමි මොතොකියෝ තමයි පුතේ තමන්ගේ තාත්තා හදපු නාට්‍ය කලාව වර්ධනය කරන්නේ. මොහු ග්‍රන්ථයක් රචනා කරනවා. ප්‍රකට ග්‍රන්ථයක් නාට්‍ය කලාව නාට්‍ය හරං කලාව හදාන්න හැමෝම දන්න ප්‍රකට ග්‍රන්ථයක්. ෆුෂිකදෙන්. අහලා තියෙනවම ෆුෂිකදෙන්. ෆුෂිකදෙන් කියලා ග්‍රන්ථයක් රචනා කරනවා. මේ නෝනාට්‍ය කලාවේ ආරම්භය සිද්ධාන්ත පිළිබඳව මේ ෆුෂිකදෙන් කියන ග්‍රන්ථයේ පුතේ සඳහන් වෙනවා කරුණු. දැනට ඉතිරි වෙලා තියෙන පුතේ නෝනාට්‍ය 242ක් නෝනාට්‍ය ඉතිරි වෙලා තියෙනවා. මේ ඉතිරි වෙලා තියෙන නෝනාට්‍ය 242කින් වැඩිපුරම ප්‍රමාණයක් රචනා කරලා තියෙන කවුද පුතේ? මේ ෂයාමි මොතොකියෝ. දැන් මේ කාරණාව තේරුණානේ. නෝනාට්‍ය ආරම්භ කළේ කන්නම කියොත්සුගු තමයි නෝනාට්‍ය කලාව ආරම්භ කරන්නේ. එයාගේ පුතා ෂයාමි මොතොකියෝ මේ නෝනාට්‍ය කලාව වර්ධනය කරනවා. මු ග්‍රන්ථයක් ලිව්වා ෆුෂිකදෙන්. කාරණාව පැහැදිලිනේ. මම ඊළඟට යන්නම්. මේක තව චුට්ටක් ඉස්සරහට යන්න මම මේ ටික මකනවා. නෝනාට්‍ය කලාව ඉදිරිපත් කරද්දී අපි දැන් දන්නවා ඕනෑම නාට්‍යයක් ඉදිරිපත් කරද්දී අපි දැනට ලංකාවේ තියෙන දිගු නාට්‍ය, කෙටි නාට්‍ය කියලා අපි ගත්තොත් කෙටි නාට්‍ය කියලා හඳුන්වන්නේ විනාඩි 40 හෝ 40ට අඩු. දිගු නාට්‍ය කියලා අපි හඳුන්වන්නේ 45ට වඩා වැඩි වගේ. එහෙම තමයි ආසන්න වශයෙන් අපි ගණනය කරන්නේ. ඒක නාට්‍යයක් පෙන්නනවා නම් අපි හිතන්න සාමාන්‍ය පැය එකමාරයි දෙකයි මේ වගේ කාලවකවානු වල නාට්‍ය තියෙනවා. මේ නෝනාට්‍ය කොහොමද ප්‍රදර්ශනය කරන්නේ? නෝනාට්‍ය ප්‍රදර්ශනය කරන්නේ පුතේ මුල් කාලීන. ඒ කියන්නේ මේ නෝනාට්‍ය ආරම්භ වුණ කාලේ පන්සල්වල විහාරස්ථානවල ශින්තෝ ආශ්‍රමවල ශින්තෝ කියන ආගමික ආශ්‍රමවල ශින්තෝ කියලා ආගමික ආශ්‍රම තියෙනවා. ඉතින් ජපානයේ ඒ කියන්නේ අපි වැඩි අධ්‍යයනයක් නැහැ. ශින්තෝ කියන ආගමික ආශ්‍රමවල විහාරස්ථානවල ප්‍රභූන්ගේ නිවෙස් ඉදිරිපිට ප්‍රභූන්ගේ නිවාස ඉදිරිපිට ආරම්භක කාලයේදී නෝනාට්‍ය රඟ දැක්වෙ මෙන්න මේ ස්ථානවල. නමුත් විකාශනයේදී නෝනාට්‍ය සඳහාම නෝවේදිකාවක් තියෙනවා. නෝනාට්‍ය වලටම අනන්‍ය වූ නෝවේදිකාවක් තියෙනවා. නෝනාට්‍ය රංගපාන්නම වෙනම වේදිකාවක් තියෙනවා. විකාශනයේ ප්‍රතිඵල. කාරණා පැහැදිලි කරගන්න නෝනාට්‍ය ආරම්භ වුණ මුල් කාලීනව මේ නෝනාට්‍ය රංග දැක්වේ විහාරස්ථානවල ශින්තෝ ආගමික ආශ්‍රමවල ප්‍රභූන්ගේ නිවාස ඉදිරිපිට. පසු කාලීන නෝනාට්‍ය සඳහා නෝවේදිකාවක්ම නිර්මාණය වුණා. නෝනාට්‍ය රංගපාන්න වේදිකාවක්ම නෝනාට්‍ය වලටම අනන්‍ය වූ වේදිකාවක් තියෙනවා. කාරණා පැහැදිලිනේ. එතකොට මේ නෝනාට්‍ය පෙන්නද්දී ආකෘතියක් තිබ්බ පුතේ පෙන්නන. යම් කිසි තැනක නෝනාට්‍යයක් රඟ දක්වනවා නම් නෝනාට්‍ය දෙකක් සමග එක් යෝගන් නාට්‍යයක් පෙන්නනවා.
කියෝගන් නාට්‍ය එකක් පෙන්වනවා. දැන් මම ඔයාලට පටන් ගද්දි කිව්වා ජපානයේ නාට්‍ය කලා කීපයක් තියෙනවා. නෝ නාට්‍ය කලාව, කවුගේ නාට්‍ය කලාව, කියෝගන් නාට්‍ය කලාව, බුන්රකු නාට්‍ය කලාව. එතකොට නෝ නාට්‍ය පුතේ දෙකක් පෙන්වද්දී කියෝගන් එකක් පෙන්වනවා. මේක තමයි ආකෘතිය. නෝ නාට්‍යයක්, කියෝගන් නාට්‍යයක්, නෝ නාට්‍යයක්. ඒතර ඒක හැදෙන්නේ කොහොමද? නෝ නාට්‍ය දෙක මැද්දට කියෝගන් එකක් සෙට් කරනවා. ඉස්සෙල්ලාම නෝ නාට්‍යයක් ළඟ දක්වලා පෙන්නනවා. ඊට පස්සේ කියෝගන් නාට්‍යයක් පෙන්නනවා. නැවත තුන්වෙනිය තෙවනුව ආපහු නෝ නාට්‍යයක් පෙන්නනවා. ඒක තමයි ආකෘතිය. මේ තුනට අපි පොදුවේ කියනවා පුතේ නෝගකු කියලා අපි හඳුන්වනවා. නෝගකු. ඇයි මේ නෝ නාට්‍ය දෙකක් එක්ක එක් කියෝගන් නාට්‍යයක් පෙන්වුවේ? දැන් මම මුලදී කිව්වා නෝ නාට්‍ය කියලා කියන්නේ අතිශය සංකීර්ණ මිනිසුන්ගේ ජීවිතය ගැන කතා කරන නාට්‍ය කලාවක්. නෝ නාට්‍ය කියලා කියන්නේ අතිශය සංකීර්ණ මිනිසුන්ගේ ජීවිතය පිළිබඳව කතා කරන නාට්‍ය කලාවක්.